ටයිම් ෆෝමැට් එක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට මම හිතන්නේ ලොකුවට අවශ්‍ය වෙන එකක් නැහැ. මම ටයිම් එකක් එන්ටර් කරගන්න හැටි විතරක් මම පොඩ්ඩක් කියන්නම් Excel එකකට. අපි ඩේට් එකක් එන්ටර් කරගත්තා Excel එකකට. එතකොට ඩේට් එකක් හරියට එන්ටර් කරගත්තාම අපිට ඒ ඩේටා දර මේ මොන හරි සුළු කිරීම් කරගන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම තමයි ඩේට් මේ ටයිම් එකකුත් අපිට පුළුවන් Excel එකට එන්ටර් කරන්න. අපි ටයිම් එකක් එන්ටර් කරනකොට අපි හිතමු මම එන්ටර් කරන්නේ 11:45 කියලා. එතකොට 11යි මේ ඩොට් දෙකක් තියන්න ඕනේ. 11යි ඩොට් දෙකයි ඊට පස්සේ පැය ගාන දැම්මා විනාඩි ගාන 45යි ඩොට් දෙකක් තප්පර ගාන අපි දෙන්න ඕනේ මේ ටයිම් එක හරියට එන්ටර් කරනවනම් තප්පර ගානක් දෙන්න ඕනේ. එතකොට අපි බිඳුවයි කියලා දාලා එන්ටර් එක ගහනවා. එතකොට මෙතනින් ටයිම් එක ගන්නවා. මේ විදිහට ටයිම් අපි දෙමු 15යි 18යි ඩොට් දෙකක් 30යි ඩොට් දෙකයි බිඳුව කියලා දීලා එන්ටර් එක ගහුවා. දැන් මේ දෙකම ටයිම් දෙකක් විදිහට Excel එක අඳුනගෙන තියෙනවා. මෙහෙම එන්ටර් කරාම අපිට පුළුවන් අර කලින් ඩේට් ෆෝමැට් එක වගේම මේකෙත් ෆෝමැට් වෙනස් කරගන්න පුළුවන්. මෙතන අපි ටයිම් කියන එකට ගිහිල්ලා අපිට මේ ඕනම විදිහකට දෙන්න පුළුවන්. මේ විදිහට ඕනනම් මේ විදිහට දුන්නාම මේ 11:45 am 6:30 pm ඒ විදිහට එනවා. එතකොට මේ අපිට දැන් මම මෙතනින් දෙන්නම් 7යි ඩොට් දෙකක් බිඳුවයි ඩොට් දෙකක් බිඳුවයි 7යි am. දැන් මේකෙන් මේක අඩු කරගන්න පුළුවන් ඕනේ නම් සමානයි pm 6:30න් අඩු කරනවා am 7:30 11:30ක් කියලා එනවා. මෙතන am කියලා ඇවිල්ලා තියෙන්නේ මේක ටයිම් එක විදිහට තියෙන නිසා මේක අපිට වෙන ෆෝමැට් එකකට දාගත්තාම මෙතන පැය ගාණන් සහ විනාඩි ගණන් විදිහට දාගන්න පුළුවන්. මේ විදිහට මේ සුළු කර ගැනීම කරන්න පුළුවන්. මේක තව ඇඩ්වාන්ස් තියෙනවා. මේක කොහොමද ටයිම් කීපයක් එකතු කරගන්නකොට මේක 24ට වැඩි වුණොත් ආපහු මේක එකට එනවා. ඒ වගේ දේවල් අයින් කරගන්නේ කොහොමද කියන එක ගැන මම ලොකුවට කතා කරන්නේ නැහැ මේ. මොකද මම හිතන්නේ ටයිම් එක ගැන එච්චර ලොකුවට අහන එකක් නෑ පේපර් එකට. ඒක නිසා මොන හරි දැනගන්න තියෙනවා නම් අහන්න මම කියන්නම්. මම මේ වෙලාවේ මොනවත් ලොකුවට කරන්න යන්නේ නැහැ. ඊළඟට මේ ටෙක්ස්ට් කියලා ෆෝමියුලා එකක් තියෙනවා. මේ ටෙක්ස්ට් එකෙන් පුළුවන් අපිට මේ අපිට තියෙන වැලියු එකක් ටෙක්ස්ට් එකක් විදිහට හරව ගන්න. එතකොට වැලියු එකක් ටෙක්ස්ට් එකක් විදිහට හරව ගන්න එකෙන් මොනවද අපිට තියෙන ප්‍රයෝජන? දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලා ටෙලිෆෝන් නම්බර් එකක් Excel එකකට දැම්මොත් දැන් අපි නිකන් මෙතෙන්ට දාලා බලමු ටෙලිෆෝන් නම්බර් එක 07112.3.9.1. ඔය විදිහට දැම්මහම මේක මේ මුලට තියෙන බිඳුව අයින් වෙනවා. මුලට තියෙන බිඳුව අයින් වෙනවා. ඒකට හේතුව මුල තියෙන බිඳුවේ වටිනාකමක් නැති නිසා. ඉතින් ඒ වගේම අගට තියෙන ඒවත් ඒ විදිහමයි. මේ දශම ස්ථානෙන් අගට තියෙන බිඳුවත් ඒ විදිහට අයින් වෙලා යනවා. හැබැයි අපිට මේක මේ ටෙලිෆෝන් නම්බර් එක Excel එකට එන්ටර් කරගන්නවා නම් අපි දෙවිදිහකට පුළුවන්. එක ක්‍රමයක් තමයි අපි මේ සෙල් එක ෆෝමැට් එක දාගන්න ඕනේ ටෙක්ස්ට් කියන ෆෝමැට් එකට. ටෙක්ස්ට් කියන ෆෝමැට් එකට දාගෙන 0.71 8යි 1යි 2යි 3යි
මේ විදිහට එන්ටර් කරාම ටෙක්ස්ට් ෆෝමැට් එකේ මේ විදිහට බිඳුව මුලට තියෙන බිඳුව තියෙනවා. ඒකට හේතුව තමයි මේ මම කලින් ෆෝමියුලා පටන් ගන්නකොටම කිව්වා මේ උඩින් මාර්කයක් තියෙනවා නම් ඒක ටෙක්ස්ට් ෆෝමැට් එක තියෙන්නේ. ඒක වැලියු එකක් නෙමෙයි. එතකොට මේක සංඛ්‍යාවක් නෙමෙයි. මේක ඇවිල්ලා වචනයක් විදිහට තමයි මේක අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍ය ජෙනරල් ෆෝමැට් එකේ තියෙන තැනකත් අපිට ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න පුළුවන්. දැන් මම මෙතන සාමාන්‍ය විදිහට ටයිප් කරොත් බිඳුව අයින් වෙලා යනවනේ. හැබැයි මම මෙතනම ටයිප් කරනවා උඩට තියෙන කමාවක් ටයිප් කරලා. උඩින් කමාවක් තියෙන්නේ. ඒ කියන්නේ උද්දෘත කමායකේ තනි කමාව දාලා මම ටයිප් කරගෙන යනවා. ඒකල එන්ටර් එක ගැහුවත් මේක ටෙක්ස්ට් එකක් විදිහට හරව ගන්නවා. අර කමාව අයින් වෙලා මේක ටෙක්ස්ට් එකක් විදිහට මේ කන්වර්ට් කරගන්නවා. ඉතින් ඒ විදිහට පුළුවන් මේක මේ වැඩේ කරගන්න. එතකොට අපිට සංඛ්‍යාවක් ටෙක්ස්ට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ අපි හිතමු දැන් මට ඕනේ මෙන්න මෙතන තියෙන මේ සංඛ්‍යා තුනම ඩිජිට් 4කට හදාගන්න. ඒ කියන්නේ 1 කියන එක 0.0.0.0 බිංදු 3කුයි 1. 12 කියන එක බිංදු 2කුයි 1. 123 කියන එක 1 බිංදුවකුයි. ඒ කියන්නේ හැම එකම ඩිජිට් 4 ගානේ තියෙන විදිහට හදාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට අපිට මේක සාමාන්‍ය විදිහට හදාගන්න බෑ. හැබැයි මේක ටෙක්ස්ට් එකකට අපි ෆෝමැට් එක ටෙක්ස්ට් එකකට දැම්මත් මුල බිංදු තියෙන ටික නැති නිසා මේක මේ එහෙමනම් මැනුවල් එකින් එකට දෙන්න ඕන. ඉතින් අපිට මේක කරගන්න පුළුවන් ටෙක්ස්ට් කියන ෆෝමියුලා එකකින් මට මේ තුනම ඩිජිට් 4කට හදාගන්න ඕනේ නම් මට පුළුවන් සමානයි ටෙක්ස්ට් කියලා දෙනවා. දීලා මම මේ වැලියු එක පෙන්නනවා. පෙන්නලා කමාවක් දාලා උද්දෘත කමා ඇතුලේ බිංදු වලින් කියන්න ඕනේ අපිට ඩිජිට් කීයකටද හදා ගන්න ඕනේ කියලා. මට ඩිජිට් 4ක නම් මම බිංදු 4ක් දානවා මේ විදිහට. බිංදු 4ක් දාලා උද්දෘත කමාව වහනවා. එතකොට Excel එක අඳුන ගන්නවා මේක ඩිජිට් 4කට තමයි තියෙන්න ඕනේ කියලා. ඒකලම වරහන වහලා එන්ටර් එක ගහනවා. දැන් බලන්න මේ විදිහට ඩිජිට් 4කට එන විදිහට මේක හැදුනා. දැන් මට පුළුවන් මේක මේ විදිහට පහලට අදින්න. බලන්න මේ හැම එකම ඩිජිට් 4ක් තියෙන විදිහට හැදිලා තියෙනවා. පැහැදිලි නේද? හරි. මට දැන් මෙන්න මෙහෙ වැඩක් කරගන්න ඕන. මට මෙන්න මෙතන තියෙනවා බැංක් කෝඩ් ටිකක්. ඒ කියන්නේ අපි බැංකු සංකේත අංකය කියලා කියන්නේ බැංක් කෝඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා බ්‍රාන්ච් කෝඩ් ටිකක්. ඒ කියන්නේ බ්‍රාන්ච් හඳුන්වන සංකේත අංකය. මට මේ දෙකම එකතු කරලා හදාගන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. මේ බැංක් කෝඩ් එක ඉරක් බ්‍රාන්ච් කෝඩ් එක. බ්‍රාන්ච් කෝඩ් එක හැමතිස්සෙම ඩිජිට් 3කට තියෙන්න ඕනේ. මට දැන් කියන්න බලන්න කට්ටිය මේකට පාවිච්චි කරන්න පුළුවන් මොනවාද ෆෝමියුලා? එකතු කරගන්න නම් මොකද්ද පාවිච්චි කරන්න ෆෝමියුලා එක? කොන්කටනේට් පාවිච්චි කරන්න පුළුවන්. හරි. බොහොම හොඳයි. කොන්කටනේට් පාවිච්චි කරන්න පුළුවන්. හරි. තාම මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා තව කෙනෙක් කියන්න බලන්න. ඒක තේරුන්නේ නැහැ. හරි. දැන් මෙතන තියෙනවා තේරුම් නැත්තම් මම අහනකම් ඉන්න එපා අහන්න. මෙතන තියෙනවා මගේ බැංක් කෝඩ් දෙකක්. බැංක් කෝඩ් ටිකක් තියෙනවා. මෙතන තියෙනවා බ්‍රාන්ච් කෝඩ් ටිකක්. හරිද? මට මෙන්න මේ උඩ එක දාලා තියෙන විදිහට උඩ දෙකේ මේ දෙක මම මෙන්න මේ විදිහට එකතු කරලා තියෙනවා. හරි. මේක තනි එකකට එකතු කරන්න නම් මොනවාද පාවිච්චි කරන්න පුළුවන්? දැන් කොලම් දෙකක තියෙන data එකක් එකතු කරන්න නම් මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් ෆෝමියුලා එක කියලා තමයි මම අහුවේ. කොන්කටනේට් වගේම පුළුවන් and කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ওই දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් කතා කරා කොහොමද එකතු කරගන්නේ කියන එක. කොන්කටනේට් සහ and කියන දෙකම
පාවිච්චි කරන්න පුළුවන්. මේ කොයි එක හරි පාවිච්චි කරලා මේ දෙක එකතු කරගන්න පුළුවන්. හරි. අපි මුලින්ම එකතු කරලා බලමු. දැන් මතක නැත්තම් මතක් වෙන්නත් එක්ක අපි මේ එක අදිරෙන් අදිරට එකතු කරලා බලමු. අපි මොකද්ද පාවිච්චි කරන්නේ? concatenate the and. අපි and පාවිච්චි කරමු. සමානයි මේක and අපි මේක දැම්මොත් මොකද වෙන්නේ බලමු. මේ දෙකම එකතු වුණා. මේ දෙකම එකට 70 35 ඉස්සරහට එක ආවා. හැබැයි ඔය අතරට අපිට ඍණ ලකුණක් දාගන්න ඕනනේ. එතකොට ඍණ ලකුණ දාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ දෙක අතරට and එකක් දාලා මොකක්ද දාන්න ඕනේ? උද්දෘතකම ඇතුලේ ඍණ ලකුණ දාන්න ඕනේ. හරි. එතකොට D2 and උද්දෘතකම ඇතුලේ ඍණ and E2. හරි. දාලා මම enter එක ගන්නවා. හරි. දැන් මේ දෙක එකතු වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බ්‍රාන්ච් කෝඩ් එක එකතු වුණේ ඩිජිට් 3කට නෙමෙයි. දැන් මට ඕන බ්‍රාන්ච් කෝඩ් එක හැමතිස්සෙම ඩිජිට් 3කට එන විදිහකට දාගන්න. ඉතින් අපිට කරන්න තියෙන්නේ බ්‍රාන්ච් කෝඩ් එකේ තියෙන මේ E2 කියන එකේනේ. මෙන්න මේ E2 එක දෙනවා අපි text කියන ෆෝමියුලා එක ඇතුළේ. text ඊට පස්සේ වරහණක් කැරියා කමාවක් දැම්මා. දාලා උද්දෘතකම ඇතුලේ බිංදු 3කින් කියනවා මට මේ E2 කියන තියෙන එකේ වැලියු එක දෙන්න කියලා ඩිජිට් 3කට. දාලා මම enter එක ගහනවා. දැන් ඩිජිට් 3කට හැදුනා. මේ විදිහට අනිත් එකට ඇප්ලයි කරා. පැහැදිලිද? අපැහැදිලි නම් කියන්න මම ආයි කියන්නම්. අපැහැදිලි කවුරු හරි ඉන්නවද? සර් ඒක ආයි පොඩ්ඩක් කියන්න. හරි. දැන් මට හදාගන්න ඕනේ මෙන්න මේ බෑන්ක් කෝඩ් එක සහ මේ බ්‍රාන්ච් කෝඩ් එක එකතු කරගන්න ඕනේ. මෙන්න මේ මම සාම්පල් එකක් දාලා තියෙන විදිහට. ඒ කියන්නේ බෑන්ක් කෝඩ් එකට පස්සේ ඍණ ලකුණක් එන්න ඕනේ. ඊට පස්සේ බ්‍රාන්ච් කෝඩ් එක ඩිජිට් 3කට හැදෙන්න ඕනේ. හරිද? එතකොට අපිට එකතු කරගන්න එක කරන්න පුළුවන් concatenate හෝ and කියන එක පාවිච්චි කරලා එකතු කරගන්න පුළුවන්. මම කලින් කියලා තියෙනවා ඒක concatenate වලින් කරන්නේ කොලම් කීපයක තියෙන data තනි කොලම් එකකට එකතු කරලා ගන්න එක. එතකොට මට බ්‍රාන්ච් කෝඩ් එක හදාගන්න ඕනේ ඩිජිට් 3 ගන්න තියෙන විදිහට. ඒක හදාගන්න පුළුවන් මෙන්න මෙතන අපි පාවිච්චි කරපු text කියන ෆෝමියුලා එකකින් පාවිච්චි හදාගන්න පුළුවන් ඩිජිට් 3ක් තියෙන විදිහට. ඉතින් අපි මුලින්ම මේක එකතු කරලා බලමු. සමානයි මේක and මේක මම පික් කරනවා. එතකොට බලන්න 71 35 එක කියන එක මෙතන කෙලින්ම එකතු වෙලා තියෙනවා. හැබැයි මට මේක නිකම්ම එකතු කරගන්න නෙමෙයි ඕනේ. මට මේ මැදට ඍණ ලකුණකුත් දාගන්න ඕනේ. ඉතින් ඍණ ලකුණක් දාගන්න නම් මම මේක අයින් කරලාම දාලා පෙන්නන්නම්. සමානයි මේක and එකට පස්සේ මම කියනවා ඊළඟට මොකද්ද මගේ එන්න ඕනේ ඍණ ලකුණක්. ඒතකොට උද්දෘතකම ඇතුලේ මම ඍණ ලකුණ දානවා මේ විදිහට දාලා and ඊට පස්සේ මට එන්න ඕනේ බ්‍රාන්ච් කෝඩ් එක. අපි නිකම්ම මෙතන බ්‍රාන්ච් කෝඩ් එක දුන්නොත් මොකද වෙන්නේ? නිකම් බ්‍රාන්ච් කෝඩ් එක දුන්නොත් ඩිජිට් 3කට හැදෙන්නේ නිකම්ම මේ දෙක එකතු වෙනවා. මේ දෙකයි මැදට අපි ඍණ ලකුණක් දාපු නිසා මේ ටික එකතු වෙනවා. ඉතින් මම මේ E2 කියන එක දෙන්නේ නිකම්ම දෙන්නේ මං අර අපි කලින් කතා කරා වගේ ටෙක්ස්ට් ෆෝමියුලා එක දාලා මේක ඩිජිට් 3කට හදාගෙන තමයි මෙතෙන්ට දෙන්නේ. එතකොට මේකට මම පාවිච්චි කරනවා ටෙක්ස්ට් කියන ෆෝමියුලා එක පාවිච්චි කරනවා. පාවිච්චි කරලා මම දෙන්න ඕනේ බ්‍රාන්ච් කෝඩ් එක E2 කියන එක. E2 කියන එක නිකම්ම අරගෙන හරියන්නේ නැහැ මෙතෙන්ට. මම ක්‍රමාවක් දාලා කියනවා
උද්දෘතකමාවෙන් පෙන්නනවා මේක ඩිජිට් 3කට එන්න ඕනේ කියන එක බ්‍රාන්ච් කෝඩ් එක. දාලා මම වහනවා. ඒතර මම මුලින්ම කියලා තියෙනවා D2 කියන්නේ බැංක් කෝඩ් එක AND එක දාලා ඊළඟට එන්න කියනවා ඍණ ලකුණක්. ඊළඟ ඊට පස්සේ AND එක දාලා මම බ්‍රාන්ච් කෝඩ් එක නිකම්ම දෙන්නේ නැහැ. ටෙක්ස්ට් ෆෝමියුලා එක පාවිච්චි කරලා මේක මෙන්න මේ විදිහට ඩිජිට් 3කට හදලා හිටන් මෙතෙන්ට දාන්න කියනවා. දාලා මම එන්ටර් එක ගහනවා. ගහලා මේ විදිහට පහලට ඇප්ලයි කරනවා. පැහැදිලි වුණාද? හරි සර් තේරුණා. හරි. හරි හැමෝටම පැහැදිලි ඇති නේද? ඔව් සර්. හරි. එතකොට දැනට ඔයාලගේ ළඟ අපි හිතමු ඔයාලා ටෙලිෆෝන් නම්බර් ටිකක් දැනට ඔයාලා ළඟ තියෙනවා. ඔයාලගේ ඩේටාබේස් එක තියෙනවා කියලා. අපි නිකන් ටෙලිෆෝන් නම්බර් ටිකක් මේ විදිහට දාගමු. හරි. මම මේ විදිහට ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් දාගත්තා. මේවා මේ රැන්ඩම් ටෙලිෆෝන් නම්බර්ස්. හරි. මේ විදිහට තමයි දැනට ඔයාලා ළඟ තියෙන ටෙලිෆෝන් නම්බර්ස් ටික තියෙන්නේ. දැන් ඔයාලට මේක බිඳුවත් එක්ක හදාගන්න ඕනේ කියලා හිතන්නකො මොනකට හරි. ඩිජිට් 10ක් එන විදිහට. එතකොට ඔයාලට පුළුවන් ටෙක්ස්ට් ෆෝමියුලා එක පාවිච්චි කරන්න. සමානයි ටෙක්ස්ට් මම මේ ක්ලික් කරා කමාවක් උද්දෘතකම ඇතුලේ මම බින්දු ටෙලිෆෝන් නම්බර එක ඩිජිට් 10ක් තියෙන නිසා මම 10ක් දෙනවා. 1 2 3 4 5 6 7 8 9 10යි. 10ක් දීලා මම උද්දෘතකම වහලා එන්ටර් එක ගහනවා. දැන් බලන්න මේ ටික ගානට බිඳුවත් එක්ක ටෙලිෆෝන් නම්බර්ස් ටික හැදුනා. ඉතින් ඔයාලා ළඟ දැනට මේ විදිහට නැතුව Excel එකේ එන්ටර් වෙලා තියෙන එකක් අවශ්‍ය නම් මේ විදිහට හදා ගන්න පුළුවන්. පැහැදිලි නේද ඒක? ඔව්. සර් මට එකපාරක් තව කියන්න සර් ඒක. කොයි එකද මේ ටෙලිෆෝන් නම්බර්ස් හදාගත්ත එකද? ටෙලිෆෝන් නම්බර් එක ඔව් සර්. ඒකද නැත්තම් කොයි එකද ආපහු දැනගන්න ඕනේ? ටෙලිෆෝන් නම්බර් එක සර් දැන් මේ බිංදුව දාගන්න එක සර් කිව්වේ ඒක. ආ හරි. දැනට ඔයාලා ටෙලිෆෝන් නම්බර් එන්ටර් කරන ඒවා මේ විදිහට හැදිලා තියෙන බිංදුව අයින් වෙලා තියෙන සෙට් එකක් තියෙනවා ඔයාලගේ. හරි. බිංදුව අයින් වෙලා තියෙන හරි සෙට් එක මොකද්ද? කිව්වද ඔව් සර් මොනවද? හරි පැහැදිලි සර් එහෙනම්. හරි සර් හරි. ඔව්. පැහැදිලි කියලා කිව්වේ මම දැන් කියප එකද ආපහු කියන්න කියන එකද? සර් දැන් කියවපු එක සර්. දැන් කියවපු එක සර්. හරි. හරි. දැන් මගේ මේ විදිහට ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් තියෙනවා. මේ තියෙන එක දැන් මම සාමාන්‍ය විදිහට එන්ටර් කරගෙන ගිය නිසා මගේ මුලට තියෙන බිංදුව අයින් වෙලා තියෙන්නේ. මොකද Excel එක මුලට තියෙන වැලියු නොසලකා හරින නිසා ජෙනරල් ෆෝමැට් එකේ වගේ තියෙනවා නම් ටෙක්ස්ට් ෆෝමැට් එකේ ඇරෙන්න අනිත් ෆෝමැට් එකක තියෙනවා නම් මුලට තියෙන බිංදුව නොසලකා හැරලා මුලට තියෙන බිංදුව අයින් වෙලා තියෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ටෙලිෆෝන් නම්බර් එකේ බිංදුව තියෙනවනේ. ඒතර අපිට බිංදුව දැන් දාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. බිංදුව දාගන්න නම් සාමාන්‍ය ටෙලිෆෝන් නම්බර එක ඩිජිට් 10ක් තියෙනවා. හැබැයි මේක ඩිජිට් 9කට අඩු වෙලා තියෙනවා. එතකොට මුලින් තිබුණ බිංදුව කියන ඩිජිට් එක තමයි අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක ඩිජිට් 10කට හදාගත්තා නම් හරිනේ. ඩිජිට් 10කට හදාගන්න නම් සමානයි ටෙක්ස්ට් කියන ෆෝමියුලා එක දානවා. දාලා මම කියනවා මෙන්න මේක ටික් කරලා පෙන්නනවා. කමාවක් උද්දෘතකම ඇතුලේ මම ඩිජිට් කීයක් තියෙන්න ඕනද කියලා බිංදු වලින් පෙන්නනවා. දැන් ටෙලිෆෝන් නම්බර එක දැන් මේකේ බිංදු මේකේ තියෙන ඩිජිට් 9යිනේ. අපි සාමාන්‍ය ටෙලිෆෝන් නම්බර එක ඩිජිට් 10ක් තියෙන නිසා මම බිංදු වලින් 1 2 3 4 5 6 7 8 9 10යි බිංදු 10ක් දැම්මා. දාලා උද්දෘතකම වැහුවා. වහලා
එන්ටර් එක ගහනවා. එතකොට Excel එක අඳුර ගන්නවා. මෙතන තියෙන මේක අගයක් විදිහට අරගෙන තියෙන එක මෙන්න මේ විදිහට ඩිජිට් 10කට ටෙක්ස්ට් එකක් විදිහට හදලා දෙන්න ඕනේ කියන එක අඳුර ගන්නවා. ඉතින් මේ ටික පහළට ඇද්දාම මේ විදිහට පුළුවන් මේක බිඳුවත් එක්කලා එන විදිහට හදාගන්න. පැහැදිලි වුණාද? පැහැදිලි සර්. හරි. ටෙක්ස්ට් එකෙන් තව කරගන්න පුළුවන් වැඩ තියෙනවා ටෙක්ස්ට් ෆෝමියුලා එකෙන්. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා දිනයකින් කොහොමද දිනයකින් කොහොමද මේ මාසයක් වෙන් කරගන්නේ කියන එක. දිනයකින් මාසයක් වෙන් කරගන්නේ කොහොමද කියන එක මම ඔයාලට කලින් කිව්වා. බලන්න මතක් කෙනෙක් කියන්න අපි දැන් මේ දිනෙන් මට මාසේ විතරක් වෙන් කරගන්න ඕන නම් කොහොමද වෙන් කරගන්න පුළුවන් කියලා. කවුරු හරි කියන්න බෑ. මේ තියෙන දින සෙට් මේ දින ටිකෙන් මට මාසේ වෙන් කරගන්න ඕනේ. නැත්නම් අපි අවුරුද්ද වෙන් කරගමු. අවුරුද්ද වෙන් කරගන්න ඕනේ. අවුරුද්ද වෙන් කරගන්න මොකද්ද අපි පාවිච්චි කරන්න පුළුවන් ෆෝමියුලා එක? year, year. හරි. අපි මම දාලා පෙන්නන්නම් සමානයි year. දැන් මම මේක පෙන්නවා වරහන වැහුවා එන්ටර් එක ගැහුවා. එතකොට අවුරුද්ද විතරක් මෙතනින් වෙන් කරගන්න පුළුවන්. දැන් අපි මෙතන අපිට පුළුවන් year කියන ෆෝමියුලා එක විතරක් නෙමේ මේ ටෙක්ස්ට් කියන ෆෝමියුලා එකෙනුත් මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ටෙක්ස්ට් කියන ෆෝමියුලා එකෙන් කොහොමද කරගන්නේ කියලා බලමු. මම සමානයි ටෙක්ස්ට් දානවා. දාලා මම මේ දිනේ පෙන්නනවා. පෙන්නලා ක්‍රමාවක් දාලා උද්දෘතකමය තුලේ මම කියන්න ඕනේ මට මොනවද ඕනේ කියලා. මම මෙතෙන්ට y අකුරු 3ක් 4ක් දානවා මේ විදිහට. year කියලා කියන්න y අකුරු 4ක් මේ විදිහට දාලා වරහන වහලා එන්ටර් එක ගහනවා. මේකෙනොත් දිනේ ගන්න පුළුවන් මේ විදිහට. සර් එක අපව පොඩ්ඩක් කියන්නකෝ. හරි. අපිට පුළුවන් ටෙක්ස්ට් කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා මේකෙන් අපිට තියෙන දිනයකින් අවුරුද්ද වෙන් කරගන්න. ටෙක්ස්ට් ෆෝමියුලා එකෙන් හැමතිස්සෙම අපි මොකක් හරි වැලියු එකක් තියෙන සෙල් එකක් පෙන්නලා වැලියු එකක් හෝ මොකක් හරි අපිට අවුට්පුට් එක ගන්න ඕන සෙල් එක පෙන්නලා අපිට අවශ්‍ය මොකක්ද කියන එක ටෙක්ස්ට් ෆෝමියුලා එකට කියන්න ඕනේ. දැන් අපි කලින් ඩිජිට් 4 හෝ 3ක් හෝ අවශ්‍ය ඩිජිට් ගාන බිංදුව වලින් පෙන්නවා. දැන් මට මෙතනදී year එක ගන්නවා නම් ඒකත් ඒ විදිහට ෆෝමියුලා එකට කියන්න ඕනේ. ඒ කියන්නේ සමානයි ටෙක්ස්ට් කියන ෆෝමියුලා එක දැම්මා. අදාළ මම මේ ඩේට් එක පෙන්නවා. පෙන්නලා මම ක්‍රමාවක් දාලා උද්දෘතකම ඇතුලේ අපි ඉස්සෙල්ලා බිංදුව වලින් ඩිජිට් කීයක්ද කියලා නේ පෙන්නුවේ. මම මෙතනින් අවුරුදු කියලා කියන්න ඕන නිසා මම y අකුරු වලින් y අකුරු 4ක් දානවා. මේ කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නෑ. මොකක් හරි ගමන්නේ y අකුරු වලින් මම 4ක් දානවා. දාලා වරහන වහනවා. වහලා එන්ටර් එක ගහනවා. එතකොට මට මේ ටෙක්ස්ට් ෆෝමියුලා එකකින් මෙන්න මේ අවුරුද්ද ඩිජිට් 4කින් මට අරගෙන දුන්නා. ඒ විදිහට මම මෙහෙට මේ අනිත් ඒවාට ඇප්ලයි කරාම මෙතනින් අවුරුද්ද අපිට අරගෙන දෙනවා. පැහැදිලිද? ඔව් සර් හරි. හරි. මොනවා හරි හේතුවක් හින්දා ඔයාලට අවුරුද්දේ ඉලක්කම් දෙකකින් විතරක් ගන්න ඕන නම් සාමාන්‍යයෙන් අපි ලියන්නේ 2026 ලියනවා නම් අපි සාමාන්‍ය 26 විතරක් වගේ ලියන වෙලාවලුත් තියෙනවානේ. ඉලක්කම් දෙකකින් විතරක් ගන්න ඕන නම් මෙතන y අකුරු 4ක් නෙමෙයි y අකුරු 2ක් දෙන්න. y අකුරු 2ක් දීලා එන්ටර් එක ගහන්න. එතකොට අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක විතරක් ගන්න පුළුවන්. ඒතර 2000 කියන කැලේ නැහැ.
11 12 එහෙම ගන්න පුළුවන්. හරි ඊළඟට දිනයකින් අපි කොහොමද මේ මාසයක් වෙන් කරගත්තේ කියන්න බලන්න. දිනයකින් මාසයක් වෙන් month කරගත්ත form කියන්න. month 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 පාවිච්චි කරලා පුළුවන් අපිට ගන්න අපි ඊයේ කතා කරා සමානයි month month දිනේ පෙන්නුවා වරහන වැහුවා enter එක ගැහුවා. එතකොට month එක මේ විදිහට අපිට ගන්න පුළුවන්. අපිට ටෙක්ස්ට් ෆෝමියුලා එකකිනුත් ඔය වැඩේ කරගන්න පුළුවන්. මම දාලා පෙන්නන්නම්. සමානයි ටෙක්ස්ට් මේක ක්ලික් කරා කමාවක් උද්දෘතකම ඇතුලේ මං එම් අකුරක් දානවා. දාලා උද්දෘතකම වහලා වරාන වහලා එන්ටර් එක ගහනවා. දැන් බලන්න month එක වෙන් වුණා. හරි. හරි නේද? පැහැදිලිද? උද්දෘතකම දාලා මම කිව්වේ එම් අකුරක් දාලා month එක අරන් දෙන්න කියලා. පැහැදිලිද? ඔව් සර්. සර් මම එම් අකුරු දෙකක් දාලා කලින් හදාගෙන හිටියා සර්. එතකොට ගැටලුවක් නෑ නේද සර්? ඕකේ මම ඒ වෙනස කියන්නම්. මම ඒක කියන්න තමයි යන්නේ මම. හරි මම මේ එම් අකුර දාලා මේ විදිහට ගත්තා. ඊළඟට මම දානවා සමානයි ටෙක්ස්ට් මේක ක්‍රමාවක් උද්දෘතකම ඇතුලේ එම් අකුරු දෙකක් දානවා. දාලා උද්දෘතකම වහලා වරාන වහනවා. වහලා එන්ටර් එක ගන්නවා. බලන්න මේ දෙකේ වෙනස. එම් අකුරු දෙකක් දැම්මහම දැන් එක එම් අකුරක් දැම්මහම තනි ඩිජිට් එකේ ඒවා එක ඩිජිට් එකකින් තමයි ආවේ. එම් අකුරු දෙකක් දැම්මහම මේක හැම ඩිජිට් හැම මාසයක්ම බිඳුවකුත් එක්කලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන පැහැදිලිනේ එක කියන එක මෙතන නිකම්ම එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන එක කියන එක 0.1 කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහට අපිට ඩිජිට් එකකින් තියෙනවා එකකින් එන විදිහටද නැත්නම් ඔක්කොම ඩිජිට් දෙකකින් එන විදිහටද කියන එක අපිට ගන්න පුළුවන් එම් අකුරු දෙකක් දාලා. හරි ඊළඟට තව වැඩක් කරගන්න පුළුවන් සමානයි ටෙක්ස්ට් මම මේ ඩේට් එක පෙන්නනවා. පෙන්ලා කමාවක් දාලා උද්දෘතකම ඇතුලේ මං එම් අකුරු 3ක් දානවා. එම් අකුරු 3ක් දානවා. දාලා වරහන වහලා එන්ටර් එක ගහනවා. බලන්න අකුරු 3කින් මේක අකුරෙන් ආවා. හැම එකම අකුරු 3කින් නම් වෙන විදිහට මේ මාසේ අකුරෙන් ලියවිලා තියෙනවා. ඉතින් අපිට අර month formula එකට වැඩිය මේකෙන් පුළුවන් අපිට letter එකකින් ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ මම මෙතෙන්ට දානවා සමානයි ටෙක්ස්ට් දාලා මම මේ ඩේට් එක පෙන්නලා ක්‍රමාවක් දාලා උද්දෘතකම ඇතුලේ මම එම් අකුරු 4ක් දානවා. එම් අකුරු 4ක් දැම්මා. දාලා වරහන වහලා එන්ටර් එක ගහනවා. බලන්න මේ මාසේ සම්පූර්ණ මාසෙම ලියවෙන විදිහට ගන්න පුළුවන් අපේ තියෙන දිනේ. පැහැදිලිද? පැහැදිලි සර්. එතකොට ටෙක්ස්ට් ෆෝමියුලා එක පාවිච්චි කරලා අපිට පුළුවන් ෆෝමැට් 4කින් ගන්න පුළුවන් මාසේ. කාට හරි අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් කියන්න මම අපහු කියන්නම් අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් කියන්න. හැමෝටම පැහැදිලිද? පැහැදිලි සර්. හරි. ඊට පස්සේ අපි බලමු
මගේ මේ වගේ ඩේට් එකක් තියෙනවා. මේකටත් අපි ටෙක්ස්ට් ෆෝමැට් එක පාවිච්චි කරලා අපි කලින් ගත්තේ මාසනේ. ඒ විදිහටම අපි දින ටික අරගෙන බලමු. සමානයි ටෙක්ස්ට් සමානයි ටෙක්ස්ට් මේ ඩේට් එක ක්ලික් කරා. ක්ලික් කරලා කමාවක් දැම්මා. උද්ෘතකම ඇතුලේ මං D අකුරක් දානවා. D අකුරක් දාලා උද්ෘතකම වහලා වරහන වහලා එන්ටර් එක ගන්නවා. දැන් බලන්න අර විදිහටම D අකුර දැම්මහම දිනේ එනවා. තනි ඩිජිට් එකක් තියෙනවා. තනි ඩිජිට් එකකින් දෙකක් තියෙනවා. දෙකකිනුත් එන විදිහට එනවා. අපි කලින් වගේම ටෙක්ස්ට් එක දාලා D අකුරු දෙකක් දාලා බලමු. මේ ක්ලික් කරා තමාවක් උද්ෘතකම ඇතුලේ D අකුරු දෙකයි. දාලා උද්ෘතකම වහලා වරහන වහලා එන්ටර් එක ගහනවා. බලන්න හැම එකක්ම ඩිජිට් දෙකකින් ඇවිල්ලා තියෙනවා. කලින් මාසේ වගේම අපි D අකුරු 3ක් දාලා බලමු. සමානයි ටෙක්ස්ට් මේක කමාවක් උද්ෘතකම ඇතුලේ D අකුරු 3යි. බලන්න දවස මොකක්ද කියන එක එනවා. ඒ වගේම අපි D අකුරු 4කුත් දාලා බලමු. සමානයි ටෙක්ස්ට් දිනේ ක්ලික් කරා සමාවක් උද්ෘතකම ඇතුලේ D අකුරු 4යි. වරාන වල එන්ටර් එක ගන්න බලන්න දිනේ සම්පූර්ණ දිනේ එන විදිහට ගන්න පුළුවන්. පැහැදිලි දේ ටික ගත්ත ටික ඉතින් මේක බලා ගන්න බැරි වුණා සර්. සම්පූර්ණ ගත්තේ සර් ටියුස්ඩේ මන්ඩේ කියලා සම්පූර්ණ අකුරු ටික. D අකුරු 4යි. අපි එකක් දැම්මොත් තන් ඩිජිට් එකක් එනවා. දෙකක් දැම්මොත් ඉලක්කමෙන් එනවා ඩිජිට් දෙකකට. තුනක් දැම්මොත් අකුරු 3කින් 9 එනවා. හතරක් දැම්මොත් සම්පූර්ණ දිනේ එනවා. කලින් මාස වගේම තමයි. පැහැදිලිද? පැහැදිලි. sir. හරි. එතකොට ඩේට් ෆෝමැට් එකට අදාළව මම අවශ්‍ය වෙන සියලුම ෆෝමියුලා ටික කරලා තියෙන්නේ. දිනයක් අපි අපේ දිනයකින් කොහොමද මාස වෙන් කරගන්නේ, දින වෙන් කරගන්නේ සහ අවුරුදු වෙන් කරගන්නේ කියන එක. ඊට පස්සේ දින දෙකක් අතර කොහොමද දින දෙකක් අතර කාලය කොහොමද ගන්න කියන එක. ඊට පස්සේ මම තව ෆෝමියුලා දෙකක් කියලා දෙන්නම් අමතරව ඩේට් වලට අදාළව ඩේට් තියෙනවා කියලා විශේෂයෙන් තිබුණු නිසා හරි. මගේ මේ දින ටිකක් තියෙනවා. මොන හරි හේතුවකට ඕනේ නම් මේ හැම දිනයකටම අදාළ මාසේ අවසාන දිනේ ගන්න. මාසේ අවසාන දිනේ සමහර ලාවට ඕන වෙනවා. දැන් අපිට අපි හිතමු ඔයාලට කියන මොකක් හරි දෙකින් මේ දීලා තියෙන දිනේට අදාළව අපි හිතමු දැන් හරි මෙහෙම හිතමු මම මේ ප්‍රායෝගික ක්‍රියාකාරමුකුත් එක්කලා මම මෙතනදී කියලා දෙන්නම්. ඔයාලට කියනවා මෙන්න මේ දින ටිකට කෙනෙකුට ඉන්ක්‍රිමන්ට් තියෙනවා. හරි? ඉන්ක්‍රිමන්ට් තියෙනවා මෙන්න මේ දිනවලට අදාළව. එතකොට එයාලට සැලරි එකක් තියෙනවා. යම් කිසි සැලරි එකක් තියෙනවා. අපි සැලරි එකකුත් මේ විදිහට දාගමු.
හරි මේව මම සැලරිට එකකුත් දාගත්තා. මට කියනවා මේ අයගේ මේ ඉන්ක්‍රිමන්ට් තියෙන දිනේට අදාළව ඉන්ක්‍රිමන්ට් තියෙන දිනේට අදාළව ඒ මාසේ ඉතුරු දින ගානට පඩිය හදන්න කියලා. මං කියපු දේ තේරුණාද? ඒ කියන්නේ දැන් මෙයාගේ 1.25නේ 1.25 නම් මේක ප්‍රායෝගිකවත් එක්කලා මම මේ කියලා දෙන්නේ පොඩ්ඩක් බලන්න සමහරලාවට ඒ වගේ එකක් ආවොත් ඔයාලට මෙතනම උත්තරෙත් හදාගන්න පුළුවන් ඈ. ඔයාලට කියනවා දැන් උදාහරණයක් විදිහට මෙහෙමයි. මෙයාගේ පළවෙනි මාසේ 25නේ. එතකොට පළවෙනි මාසේ 25 නම් මෙයාගේ ඉදිරි දින කීයද? එතකොට මේ පළවෙනි මාසෙට සම්පූර්ණ දින 31ක් තියෙනවා. 31න් 25ක් අඩු කරන්න ඕනේ. 31න් 25ක් අඩු කරපුවාම 6යි. ඉන්ක්‍රිමන්ට් ඩේට් එක නම් මේ 25 කියන ඩේට් එකත් ගණන් ගන්නවා. අපි හිතමු මේක අතහැරලා යන්නේ කියලා. ඒක තියෙනවා නම් එකක් එකතු කරන්න විතරයි තියෙන්නේ. මම දැන් මේ ලේසියට මම ඒ ගානම දාගෙන යන්නම්. නැත්නම් සාමාන්‍ය එකක් එකතු කරන්න විතරයි තියෙන්නේ. 31න් 25ක් අඩු කරාම 6යි. එතකොට අපි හොයාගන්න ඕනේ මෙතන ඩේට් එක මොකක්ද කියන එක හොයාගන්න ඕනේ. ඩේට් ඊට පස්සේ නෑ සෝරි මෙතන 6යිනේ ඉදිරි දින. එතකොට ඉදිරි දින 6යි කියන එක හොයාගන්න ඕනේ. ඒ වගේම මේ හැම මාසයකටම දැන් හැම මාසයකටම 31 නෙමෙයිනේ. එතකොට ඒ මාසේ දින කීයක්ද තියෙන එක කියන එක හොයාගන්න ඕනේ. එතකොට මේකේ මෙහෙම එන්නේ. දැන් ඊළඟ එකේ ගත්තොත් එන්නේ 30යි මේ මාසෙට තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට 30 එන්න ඕනේ. මෙතෙන්ට එන්න ඕනේ. මෙතෙන්ට එන්න ඕනේ 30න් 11ක් ගියාම 19යි. ওই විදිහට හදාගන්න ඕනේ. එතකොට ඊට පස්සේනේ අපිට පුළුවන් වෙන්නේ මේ සැලරි එක සමානයි මේක බෙදීම මේක වැඩි කිරීම මේක විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ එහෙමනේ නේද? එතකොට ඉතුරු දින 10ට 11612 190යි කියලා හදාගන්න පුළුවන්. මම කියන එක පැහැදිලිද? ඉස්සල්ලා මේ කියන එක 11ද අඩු වෙන්නේ. පොඩ්ඩක් ඉන්න මේ සර් අර දෙවෙනි එකේ 21ක් නේද? මොකද්ද? අඩු වෙන්නේ. සර් 2011 එතන දින 9 එන්නේ. 21කට දාලා 60. පොඩ්ඩක් ඉන්න වහිනවා 19 සේ දාලා හා සර් 19 ආවේ කොහොමද කියලාද? එතන සර් 30 21ක් නේද අඩු වෙන්නේ? ඒකක් නේද අඩු වෙන්නේ? සර් අඩු කරේ 30න් තප්පරයක් 30න් 21ක් වනේ අඩු වෙන්නේ සර්. 30න් සෝරි 21ක්. හරි හරි මම මෙතන 9 නේද එන්න ඕනේ. දැන් හරි නේද? ඔව් සර්. හරි ඒකද කිව්වේ මේ මෙහෙට වහිනවා හොඳටම මේ ඇහෙන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ මට ඒක කියන එක. ඔය පැති වලට වහිනවද? දිත්වා දෙක ඇවිල්ලා. හරි මේ එතකොට මම මේ කියපු දේ පැහැදිලි නේද? සර් අපව කියන්නකෝ ඒකට. අපෝ කියන්න. හරි මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ දිනේ ඉඳලා මේ දිනේ අතහැරලා එතනින් ඉස්සරහට දින ටිකට මෙන්න මේ සැලරි එක මේක නම් මේකෙන් කීයක් ගෙවන්න ඕනද කියලා ඔයාලට හොයන්න කියලා. හරිද? එතකොට 26 වෙනි දවසේ ඉඳලා හරි අපි මෙතන හිතමු අපොයින්ට්මන්ට් ඩේට් එක කියලා. එතකොට 26 වෙනිදා 1යි 27 වෙනිදා 2යි 28 වෙනිදා 3යි 24 වෙනිදා 5යි ඒ විදිහට ඉදිරි දින කීයක්ද කියලා හොයාගන්න ඕනේ. එතකොට ඉදිරි දින කීයක්ද කියලා හොයාගන්න නම් අපිට හොයාගන්න ඕනේ මේ මාසේ දින කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. මාසේ දින කීයක් තියෙනවද කියලා හොයාගන්න ඕනේනේ. ඒක පැහැදිලිද? ඔව් සර්. එතකොට මාසේ දින 31යි. මේකේ නම් 30යි. ඊළඟ එකේ නම් 30යි. ඊළඟ එකේ නම් 31යි. ඔය විදිහට හැම එකේම අපි මේක දාමු මේ පෙබරවාරි මාසෙක මේක අපි 2යි කියලා දාමු.
හරි මම මේකත් 2යි දානවා. මම මේකත් 2යි කියලා දානවා. හරි දෙවෙනි මාසෙ. හරි මේ දෙවෙනි මාසෙට දින කීයද? කීයද? 28යි. 28යි. මේ දෙවෙනි මාසෙට දින කීයද? 29යි. අධික අවුරුද්ද දන්නේ 2012 කියන්නේ. එතකොට මේක 31යි. මේක 31යි. ওই විදිහට එතකොට අදාළ මාසෙට දින කීයක්ද කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕන. ඊළඟට දැන් මේක 25 වෙනිදා නම් 25 වෙනිදා 31 වෙනිදා වෙනකන් දින කීයද? එතකොට 31න් 25ක් අඩු කරපුවාම 6යි. එතකොට මෙතන ඉදිරි දින කීයද බලන්න 28යි නම් 28න් 21ක් අඩු කරපුවාම 7යි. ඊළඟට මෙතන නම් 16යි 29න් 16ක් අඩු කරපුවාම 13යි. මෙතන නම් 31න් 14ක් අඩු කරපුවාම 18යි. මෙතන නම් 31න් 9ක් අඩු කරපුවාම 22යි. ওই විදිහට හදා ගන්න ඕනේ නේද අපිට? මේ විදිහට හදා ගන්න ඕනේ නේද? ඔව් සර්. ඊට පස්සේ අපිට පුළුවන් වෙන්නේ මේක ඉතිරි දවස් වලට කීයද කියලා. එතකොට පඩිය බෙදනවා මාසේ තියෙන දින ගාණෙන්. අදාළ මාසෙට තියෙන දින ගාණෙන් බෙදුවා. බෙදලා වැඩි කරනවා. ඉදිරියට තියෙන මාස මේ දින ගාණෙන් වැඩි කරනවා. හරි. ওই විදිහට වැඩි කරාමනේ අපිට ඉස්සරහට තියෙන දින ගානට අදාළව amount එක ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද ඒ කියපු එක? හරි ඒ කියපු එක අපැහැදිලි කවුරු හරි ඉන්නවද? මොකද ඉස්සරහට මම මේ වැඩේ කරන්න යන්නේ ෆෝමියුලා එකක් දීලා මේ කියපු දේ පැහැදිලි නැත්නම් මම ෆෝමියුලා එකෙන් කරන දේ පැහැදිලි වෙන්නේ නැහැ. කාට හරි අපැහැදිලි කෙනෙක් ඉන්නවද? හරි. කවුරුත් නැහැ. එතකොට මේ වගේ ප්‍රායෝගිකයක් එන්න පුළුවන්. එන්න මෙච්චරම නොවුනත් සමහර ප්‍රායෝගිකයක් මෙහා අසන්න වශයෙන් එන්න පුළුවන් කියලා ඔළුවේ තියාගන්න. හරි. එතකොට මට ඉස්සරලාම කරන්න ඕනේ දැන් මම මේ ටික අයින් කරනවා. අයින් කරනවා. මම මේක ස්ටෙප් බයි ස්ටෙප් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ තනි ෆෝමියුලා එකකින් ලියාගන්නේ කොහොමද කියන එක කරලා පෙන්නන්නම් හරි ඉස්සරලාම අපි බලමු අපිට හොයාගන්න ඕනනේ මේ මාසේ අවසාන දිනේ මොකක්ද කියන එක හොයාගන්න ඕනනේ. අවසාන දිනේ මොකක්ද කියන එක හොයාගන්න ඕනේ. ඒතර අවසාන දිනේ මොකක්ද කියන එක හොයාගන්න අපිට පුළුවන් ෆෝමියුලා එකක් පාවිච්චි කරන්න. ෆෝමියුලා එක තමයි e-date සමානයි e-date නෑ sorry e-date නෙමෙයි සමානයි EO month කියන්නේ end of month කියන එක තමයි EO month කියලා හැදලා තියෙන්නේ. ඒතොර EO month එක දීලා මම දෙනවා මෙන්න මේ දිනේ පෙන්නනවා. පෙන්නලා කමාවක් දීලා මම දෙන්න ඕනේ තව ඉදිරි මාස කීයකටද කියන මම එක කියන්නම්. මම මේ වෙලාවේ බිඳුව දාලා වරහන වහලා එන්ටර් එක ගන්නවා. දැන් බලන්න 2011යි 1.25 කියන එක මෙතන 2011යි 1.31 ආවා. ඒ කියන්නේ හරියට මේ දිනේට අදාළ මාසේ අවසාන දිනේ නේද මේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද කියපු එක? ඔව් සර්. හරි මේ දිනේට අදාළ මාසේ අවසාන දිනේ ඇවිල්ලා තියෙනවා. මම මේක පහලට ඇද්දොත් මේ බලන්න මේ 2011 2.21 කියන එකට හරියට 2.28 ඇවිල්ලා තියෙනවා. 2012 2.16 කියන එකට බලන්න හරියට 2.29 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙයා අධික අවුරුදු ඒවත් අඳුරගෙන හරියටම ඒ මාසෙට අදාළ අවසාන දිනේ ගානට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනත් අධික අවුරුද්දක් තියෙනවා මේ. මෙතනත් අධික අවුරුද්දක් තියෙනවා 29 කියලා ඇවිල්ලා තියෙනවා.
ඉතින් බලන්න හරියටම ඒ දිනේට අදාළ මාසේ අවසාන දිනේ ගන්න පුළුවන් මේ ඊයෝ මන්ත් කියන එකෙන්. මම මෙතන අගට බිඳුවක් දානවා කියලා කිව්වනේ. මේ බිඳුවෙන් කියවෙන්නේ මම මෙතන එක දැම්මොත් බලන්න වෙන වැඩේ. මං එක දානවා. දාලා එන්ටර් ගැහුවොත් බලන්න තව මාසයක් ඉස්සරහට ගිහිල්ලා අවසාන දිනේ තමයි දීලා තියෙන්නේ. මෙතන 2011 1.25 මෙතන 2011 2.28. ඒ කියන්නේ එක දැම්මොත් තවත් මාසයක් ඉස්සරහට ගිහිල්ලා අවසාන දිනේ දෙනවා. දැන් මම ටික ඇප්ලයි කරොත් දැන් මේක ගත්තාම 2024 5.9. එතකොට දෙන්නේ තව මාසයක් ඉස්සරහට ගිහිල්ලා ඒකේ අවසාන දිනේ 6.30. 5.9 නම් 5.30 අදාළ මාසේ තව මාසයක් ඉස්සරහට යනවා. එතකොට පුළුවන් අපිට ඊළඟම තව මාස 5කින් නම් මෙතන 5 දුන්නා දීලා එන්ටර් ගැහුවා මේ විදිහට. එතකොට 2011 1.25 වෙනකොට තව මාස 5ක් ඉස්සරහට ගිහිල්ලා 6 වෙනි මාසේ අවසාන දිනේ දීලා තියෙනවා. පැහැදිලිද කියපු එක? හරි අපිට දැන් මේ වෙලාවේ ෆෝමියුලා එකේ පෙන්වන්න. මොකද්ද? හරි සර් ෆෝමියුලා එක පෙන්වන්න කියලා කිව්වේ. ඒක හරි. උඩම. මම මෙතන 5 දාලා තියෙන්නේ. 5 දාලා තියෙන නිසා තව මාස 5ක් ඉස්සරහට ගිහිල්ලා අවසාන දිනේ තමයි දීලා තියෙන්නේ. හැබැයි මට දැන් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මේ මාසෙම, ඒ කියන්නේ මේ මාසේ තියෙන දිනේම අවසාන දිනේ ගන්න නිසා මම ඉස්සරහට මාස අවශ්‍ය නැහැ කියලා මම මෙතනට බිඳුව දානවා. ඒ කියන්නේ තව මාසවල එකතු වෙන්නේ නැහැ. මේ තියෙන ඩේට් එක දාල ඩේට් එකේම අවසාන මාසේ මෙතනදී දෙනවා බිඳුව දැම්මම. දැන් මම මේ විදිහට දැම්ම අදාළ මාසෙම අවසාන දිනේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපිට දින කීයයිද කියලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට කිව්වා දින අතර සුළු කිරීම කරගන්න පුළුවන්. මොකද මේ හැම දිනයක්ම Excel එක අඳුරගෙන තියෙන්නේ සංඛ්‍යාවකින් අඳුරගෙන තියෙන්නේ. ඒ කියන්නේ 1900යි 1 කියන දිනේ ඉඳලා ඉස්සරහට දින කීයක්ද කියන එක අඳුරගෙන සංඛ්‍යාවකින් අඳුරගෙන තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මට සමාන ලකුණු දාලා මේ මාසේ අවසාන දිනෙන් අඩු කරන්න පුළුවන් මේ අපිට තියෙන දිනේ. දැන් බලන්න මෙතෙන්ට 6 ආවා. මම මේ ටික දිගටම ඇද්දොත් මේ දැන් ඇවිල්ලා තියෙන අපිට ඉස්සරහට දින කීයද කියන එක. ඇවිල්ලා තියෙනව නේද? සර් සර් එක ඒ ආපහු ෆෝමියුලා කියන්න. ගාවට සර් මට ඉලක්කමක් නෙන්නේ සර්. මොකද්ද? ඒ ෆෝමියුලා එක ගැහුවට සර් මට ඉලක්කමක් එන්නේ හැම වෙලාවෙම. ඉලක්කමක් ඇත්තටම මම හිතුවේ මට විතරයි කියලා මටත් එන්නේ එහෙම. මොකද්ද එන්නේ? මං කිව්වේ නැහැ. ඉලක්කමක්. මටත් එන්නේ සර් ඉලක්කමක්. ඒ සර් අතනට මම හිතුවේ ඩේට් මට කෙනෙක් විතරයි සිලෙක්ට් වෙලා නැති වුණාම නේද? මේක ගැහුවාමද? ඔය ෆෝමියුලා එක ඔව් ගැහුවම සර්. සර්. හරි. බොහොම හොඳයි. ඒ අන්න ඒ ඒ වගේ ඉලක්කමක් ආවේ සර් මට හරි. කාව එක මම අර ඩේට් කෙනෙක් වෙනස් කරලා පස්සේ හරි ගියා. හරි. හරි මේකයි. ඒ වගේ ප්‍රශ්න නම්බර් එන එක බොහොම හොඳයි. මොකද ඒ වගේ ප්‍රශ්න එන එක බොහොම හොඳයි. ඒ වලින් තමයි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට ඇවිල්ලා ඇත්තේ මෙන්න මෙහෙම. මෙහෙම නේද ඇවිල්ලා තියෙන්නේ? මෙහෙම නේද ඇවිල්ලා තියෙන්නේ? ඔව් සර් 40577. හරියට හරි. දැන් මට ඕක මගේ හිතේ නෑ මම දන්න හින්දා. දැන් ඔයාලට ওই වගේ ප්‍රශ්න ආවම ඒ ප්‍රශ්නේ අහපුවාම තමයි තොර නොදන්න අයටත් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව තමයි ඔයාලගේ මේ සෙල් ෆෝමැට් එක ජෙනරල් ෆෝමැට් එකේ තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේක සෙල් එකේ ෆෝමැට් එක වෙනස් කරන්න ෆෝමැට් සෙල්ස් කියලා ගිහිල්ලා මෙතන ජෙනරල් නේ ඇත්තේ. මෙතන ඩේට් කියන එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ඩේට් ෆෝමැට් එක ඕනෑම ෆෝමැට් එකක් මෙතනින් දෙන්න පුළුවන්. අර තියෙන එක විතරක් නෙමෙයි ඕනෑම ෆෝමැට් එකක් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට මේ. එහෙම නැතිනම් ඔයාලට පුළුවන් මේ තියෙන ෆෝමැට් එක මෙතෙන්ට ඇප්ලයි කරන්න. මේක ක්ලික් කරලා මෙතන ෆෝමැට් පේන්ටර් කියන එකෙන් අපිට ක්ලික් කරලා මේ විදිහට මේ ටිකට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? ආවද? හරි සර් තේරුණා. අන්න එහෙම ප්‍රශ්න අහන්න මම ඒක හැමදාම කියන්නේ ගැටලුවක් එනවා නම් ඒ වෙලාවෙම අහන්න. එතකොට ඒකෙන් තව කෙනෙක් දෙයක් ඉගෙන ගන්නවා. දැන් මට මගේ ඔළුවේ මේ ඒ අයිඩියා එක නැති හින්දා මං කියාගෙන යනවා.
එතකොට ඔයාලට ගැටලුව ආපුවාම මට තේරුම් ගන්න පුළුවන් ඔයාලට ගැටලුව ඇවිල්ලා තියෙන කොයි මොන හේතුව හින්දාද කියලා. එතකොට ඒ ගැටලුව निराකරණය කරන විදිහ ඔයගලන්ට කියලා දෙන්න පුළුවන්. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ කතා කරන්න ප්‍රශ්න අහන්න කියලා. දැන් තේරුණා නේද? හරි. මේ දැන් සමහරු ඕක ඉදිරියට එන දින ගාන කොහොමද ෆෝමියුලා එක පොඩ්ඩක් පෙන්නන්න. මොකද්ද? දින ගන්න. ඉදිරියට එන දින ගන්න කියලා අන්තිමේට කරේ. මේකද? ඔව් සර්. මොනවත් නැහැ දින අර වැඩි දිනෙන් අඩු දිනේ අඩු කරන්න තියෙන්නේ. මාසේ අවසාන දිනෙන් අදාළ දිනේ අඩු කරන්න තියෙන්නේ. මොකද සංඛ්‍යාවක් විදිහට Excel එක අඳුරගෙන තියෙනවනේ. හරි සර්. හරි. එතකොට දින ගාන මේ විදිහට ආවා. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් ඊළඟට ඔයාලට ඕනේ මේ මාසේ දින කීයක් තියෙනවද කියලා ගන්නනේ. උතර බලන්න කවුරුහරි කියන්න මේ මාසේ දින කීයක් තියෙනවද කියලා ගන්න හොඳම ෆෝමියුලා එක මොකද්ද? ෆෝමියුලා දෙකක් පුළුවන් පාවිච්චි කරන්න කැමති එකක් මොකද්ද කියන්න බලන්න. නැද්ද අයිඩියා එක? month කියන එකේ මන්ද ගන්න මාසේ අවසාන දිනේ ගන්න මෙතනින් මොකද්ද අපි ගන්න ඕනේ? මන්ත් ගත්තොත් එකයි කියලා එන්නේ. මොකද්ද ගන්න ඕනේ මෙතන? date date නෙමෙයි day ඈ. සමානයි day. day ගත්තා මේ මාසේ අවසානයේ හදාගත්තු දිනෙන් මේ විදිහට දුන්න වරහන වහලා එන්ටර් එක ගැහුවා. දැන් බලන්න දැන් අපේ වැඩේ කරගන්න පුළුවන් නේද? දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. සමානයි මේක බෙදීම මේක වැඩි කිරීම මේක. හරිද? පැහැදිලිද කියපු ටික? අප පැහැදිලිද? සර් ආයි චුට්ටක් කියන්න පුළුවන්ද? හරි ආයෙ මම කොතනින්ද කියන්න ඕනේ? මෙතන මට මුලින්ම මුල ඉඳලම. හරි. නෑ සර් මුලින් ඉඳලා නෙමෙයි මට ඕනේ සර් මේ ඊ කොලම් එකේ තියෙන 6 7 13 මේ ડેට් එක ගත්තොත් මට මේ ෆෝමියුලා එක බලා ගන්න සර්. මේකද? ඔව් ඔව් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. සමානයි මේ මාසේ අවසාන දිනේ අඩු කරනවා අපේ දිනේ එච්චරයි. දිනෙන් දිනේ අඩු කරන්න තියෙන්නේ. හරි? හරි සර්. මොකද මේ දිනේ අපි කලින් කිව්වා දිනේ අඳුරකට තියෙන Excel එක 1900යි 1 ඉඳලා මෙන්න මේ දිනේට දින කීයද කියලා. එතකොට මේ දිනේ අතර සංඛ්‍යා දෙකක් තියෙන්නේ. අර ඔයාලා ෆෝමැට් එක චේන්ජ් කරගන්න නැතුවම පෙන්නපු සංඛ්‍යාව තමයි මෙතන තියෙන්නේ. ඒතකොට මෙතනත් ඒ විදිහම සංඛ්‍යා දෙකක් තියෙන්නේ. මම මේ දෙකම ජෙනරල් දාලා පෙන්නුවොත් මෙතන තියෙන්නේ සංඛ්‍යා දෙකක් මේ සංඛ්‍යාවේ මේ සංඛ්‍යාව අඩු වෙන එක තමයි වෙන්නේ. හරි පැහැදිලිද ඒ දාගත්තු විදිහ? එතකොට දැන් ගැටලුවක් නැද්ද? සර් මේ ඊළඟ එක සර් ඊළඟ එකේ ඉඳන් චුට්ටක් කියන්න පුළුවන්ද? ඊළඟ කියන්නේ මේකද? ඔව් සර්. මේක කෙලින්ම මාසේ අවසාන දිනෙන් ඩේ එක වෙන් කරගත්තා. හරි. හරි ඊළඟට මෙතනින් සැලරි එක බෙදනවා මාසේ දින ගානෙන් වැඩි කරනවා ඉදිරියට තියෙන දින ගාන. හරි සර්. හරි දැන් හැමෝටම මේක පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි කෙනෙක් ඉන්නවද? හරි ඔයාලට දැන් මේ වගේ එකක් සමහරට ආවොත් හදාගන්න පුළුවන් නේ. හරි මම පොඩ්ඩක් සංකීර්ණ කරන්නම්. අපි මේකම තනි එකකට දාලා බලමුද? ඒ කියන්නේ එක ෆෝමියුලා එකෙන් වැඩේ ගොඩ දාගන්න.
බැරි වෙයිද? මේකත් ඩිලීට් කරනවා. මගේ තියෙන සැලරි එකක් සහ දිනයක් විතරයි. තනි ෆෝමියුලා එකම වැඩේ කොට දාමුද? නිකන් අමාරු නිකන් පොඩ්ඩක් අර කියන්නේ මොලේට සමල්ල ගැටේ වැටෙනවා වගේ වෙයිද දන්නේ නැහැ. හරි අපි බලමු ඉස්සල්ලාම අපි මොනවද කරගන්න ඕනේ? ඉස්සරලාම දැන් අපි හරි අපි අක ඉඳලා පටන් ගමු. හරි. මම සමානයි සැලරි එක බෙදනවා. හරිද? සැලරි එක බෙදන්න ඕනේ. මොකෙන්ද බෙදන්න ඕනේ? දැන් සැලරි එක බෙදන්න ඕනේ අපේ තියෙන දිනේට අදාළව තියෙන මාසය අවසාන දිනේ. අවසාන දිනෙන්නේ බෙදන්න ඕනේ. එතකොට අවසාන දිනේ හොයාගන්න නම් අපි මෙතන හොයාගෙන බලමු සමානයි. හරි ඉස්සල්ලාම අපි අවසාන දිනේ ගමු සමානයි ඊයෝ month. ඊයෝ month sorry මෙතන සමාන ගහන්නේ ඊයෝ month මේක ක්‍රමාවත් බිංදුව. ඒ කියන්නේ අදාළ මාසෙම ගත්තා. හරි. ඊයෝ month එක ගත්තා. එතකොට මාසේ අවසාන දිනේ ආවා. දැන් මාසේ අවසාන දිනේ ඇවිල්ලා හරියන්නේ නැහනේ. මාසේ අවසාන දිනේ ආවට අපිට ඕනේ මාසේ අවසාන දිනෙන් දිනේ විතරනේ. ඒ කියන්නේ දැන් මෙතන ඇවිල්ලා මෙතන මේ ෆෝමියුලා එකෙන් අපිට එන්නේ 2011යි 1.31 කියන දිනේ. එතකොට ඒ දිනෙන් අපිට ගන්න ඕනේ දිනේ විතරයි. එතකොට මේන එක අපි ගන්න ෆෝමියුලා එකක් ඇතුළට ඩේ කියන ෆෝමියුලා එක. හරි ඩේ කියන ෆෝමියුලා එක ඇතුළට ගන්නවා. හරි ඔන්න මම වරහන මෙතනින් මහනවා. ඒ කියන්නේ ඩේ කියන ෆෝමියුලා එක ඇතුලේ තමයි ඊයෝ month කියන ෆෝමියුලා එක තියෙන්නේ. හරි එතකොට ඊයෝ month එක කියන්නේ මේ අදාළ දිනෙන් අවසාන දිනේ අරගෙන ඒ දිනෙන් දිනේ ගලවලා ගත්තා. හරි දැන් බෙදීම 31 කියන එක දැන් වැඩේ හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඉදිරියට තියෙන දින ගාන ඉදිරියට තියෙන දින ගානෙන් වැඩි කරගන්න ඕනනේ. හරි වැඩි කිරීම කොහොමද අපි ඉදිරියට තියෙන දින ගාන හොයාගන්න නම් අපිට මේ තියෙන දිනෙන් මාසේ අවසාන දිනේ අරගෙන ඒකෙන් මේ දිනේ අඩු කරන්න ඕනේ. හරි මෙතන මේ අඩු කිරීම මේක තියෙන නිසා මම මේ ටික වරහණක් ඇතුළට ගන්නවා. මම දානවා මුලින්ම අපි මාසේ අවසාන දිනේ හොයාගන්න ඕනේ. ඊයෝ month මේ දිනෙන් කමාවක් ඉදිරි මාස නෑ බිංදුවයි වරහන වැව්වා. ඔන්න දැන් මාසේ අවසාන දිනේ ආවා. ඒකෙන් අඩු කරන්න තියෙන්නේ මොකද්ද අපේ මේ තියෙන දිනේ. අවල මම වරහන වැව්වා. ඒ වහන්නේ මෙන්න මේ වැඩි කිරීමට පස්සේ දාපු මෙන්න මේ වරහන ඇතුලේ මම මේ සුළු කිරීම කරගත්තේ. ඒක නිසා තමයි මම මේ ටික දැම්මේ. දාලා මම එන්ටර් එක ගහනවා. බලන්න තනි ෆෝමියුලා එකෙන් මේ ටික ආව නේද? පැහැදිලි වුනේ නැද්ද? සංකීර්ණ වැඩිද? ආවස් මතක තියාගන්න නම් අමාරුයි වෙන්නේ. නෑ මතක තිය ෆෝමියුලා එක මතක තියාගන්න එපා. කරපු ටික අයිටම් එකෙන් අයිටම් එකට මතක තියාගන්න. ඒ කියන්නේ මම මුලින්ම සැලරි එක ගන්න ඕනේ. සැලරි එක බෙදන්න ඕනේනේ 30. අපි සංඛ්‍යාත්මක ගත්තොත් 31 කියන එකෙන් බෙදන්න ඕනේනේ. එතකොට 31 ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපිට 31 ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ අපි ළඟ තියෙන දිනේට අදාළව අපි ළඟ තියෙන දිනේට අදාළව අවසාන දිනේ අරගෙන ඒකෙන් දිනේ ගලවලා ගන්න එකනේ. එතකොට අපි මෙන්න මේ ඊයෝ month කියන එකෙන් අපි ගන්නවා ඒ මාසේ අවසාන දිනේ. එතකොට ඒ ඊයෝ month කියන එකෙන් අවසාන දිනේ අරගෙන ඒක ගන්නවා ඩේ කියන ෆෝමියුලා එක ඇතුළට මෙත අරගත්තාම මාසේ අවසාන දිනෙන් දිනේ ගැලවිලා එනවා එළියට. එතකොට 31 කියන එක ආවා. ඊළඟට තියෙන්නේ අපිට වැඩි කරන්න ඉදිරි දින ගන්න නම් මාසේ අවසාන දිනේ අරගෙන ඒකෙන් අදාළ දිනේ අඩු කරපුවාම හරි. එතකොට මෙතන මේ වැඩි කිරීම බෙදීම එක්කලා මේ ඍණ මෙතන අතරමට ඍණ එකකුත් තියෙන නිසා මම ඒ සුළු කිරීම ගන්නවා වරහණක් ඇතුළට මෙහෙම. වරහණක් ඇතුළට අරගෙන මම මුලින්ම ගත්තා ඊයෝ month කියලා මාසේ අවසාන දිනේ ගත්තා. අරගෙන එකෙන් අඩු කරා අදාළ දිනේ. එච්චරයි තියෙන්නේ. පොඩ්ඩක්
තර්කානුකූලව හිතන්න තමයි තියෙන්නේ. හරිද? ඒක පැහැදිලි වුනේ නැද්ද? අපව කියන්න ඕනේද? ආපහු කියන්නත් බයයිද? දැන් ওই වගේ තර්කානුකූල දේවල් එන්න පුළුවන්. හැබැයි ඔයාලට මෙහෙම තනි ෆෝමියුලා එකක් ගන්න මේ කටුන තාව ලොග් වෙන්න තනි ෆෝමියුලා එකක් ගන්න කියලා ස්පෙෂල් කියලා නැතිනම් ඔයාලා අර විදිහට ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන ගිහිල්ලා අවසානයේ උත්තරේ ගත්තත් ප්‍රශ්නයක් නැහැ. තනි එකෙන් කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. හරි මොන හරි හේතුවක් හින්දා ඔයාලට අවශ්‍ය නම් ඉදිරි මේ දිනේටම තව ඉස්සරහා දිනයක් ගන්න ඕනේ නම් තව මාස අපිට අවශ්‍ය ඕනෙම මාස ප්‍රමාණයකින් හරියටම මේ දිනේ ගන්න ඕනේ. හරිද? දැන් හිතන්න කෙනෙක්ගේ දැන් මෙතන මට අවශ්‍ය නම් මේ දිනේ ඉඳලා තව මාස 6ක් ඉස්සරහට ගන්න. දැන් අපි ඊයෝ මන්ත් එකෙන් අපිට කරගන්න පුළුවන් වුණා මාස 6ක් ඉස්සරහට ගිහිල්ලා ඒකේ අවසාන දිනේ ගන්න පුළුවන් වුණා. ඊයෝ මන්ත් එකෙන්. තම අර බිඳුවයි කියලා දුන්න නිසා අදාළ මාසෙම ආවා. අපි මාස 6ක් අපි 6යි කියලා දුන්නා නම් ඉදිරි මාස 6ක් ඉස්සරහට ගිහිල්ලා ඒ 6 වෙනි මාසේ අවසාන දිනේ නේ අපිට එන්නේ. හැබැයි මාස 6ක් ඉස්සරහට ගිහිල්ලා මේ දිනේම එන්න ඕන නම් අපිට පුළුවන් ඊ ඩේට් කියන එක ගන්න. ඊ ඩේට් මේක ක්ලික් කරලා ඉස්සරහට මාස කීයක්ද කියලා දෙන්න තියෙන්නේ. ඉස්සරහට මාස කීයක්ද කියලා අපි මාස 6ක් දුන්නොත් ඊළඟ වරහන වහලා එන්ටර් එක ගැහුවොත් තව මාස 6කට පස්සේ දිනේ එනවා. 2011 1.25 7.25 මේක පහළට ගත්තොත් මේ හැම මාසෙම තව මාස 6ක් ඉස්සරහට දිනේ අරගන්න පුළුවන්. එතකොට දැන් මම අර කලින් දවසක් ආයෙ කියන්නේ. හරි. සමානයි ඊ ඩේට් මේ දිනේ ක්ලික් කරලා කමාවක් දාලා ඉදිරි මාස කීයක්ද ඕනේ කියන එක. දැන් මම මාස 2යි කියලා දුන්නොත් තව මාස 2ක් ඉස්සරහට දිනේ මේ විදිහට එනවා. 2011 1.25 3.25 2.21 4.21 2.16 4.16 මාස 2ක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මොනවත් නැහැ දිනේ සිලෙක්ට් කරලා කමාවක් දාලා ඉස්සරහට මාස කීයක්ද කියලා තමා දෙන්න තියෙන්නේ. දැන් ඕකෙන් අර මොකද්ද කියන්නේ? මොකද්ද? හරි. මේ දැන් මම අර එක දවසක් මට මතකයි ඔයාලට කිව්වා නේද මේ දැන් කාගේ හරි බර්ත්ඩේ තියෙනවා නම් මේ අර මං කිව්වේ HR බ්‍රාන්ච් වලට එහෙම පුළුවන් කරගන්න කියලා මේ අර අවුරුදු 60න් විශ්‍රාම ගන්නවා නම් 59 මාස 11ක් වෙද්දී පිරණ දවස පහු වෙනකොට අපිට මේ මොකක් හරි මැසේජ් එකක් එන විදිහට ඩේටාබේස් එකක් හදාගන්න. මම ඒකත් ඕනනම් මෙතනදී ප්‍රායෝගිකව ඒ විදිහ දෙයක් කරගන්නේ කොහොමද කියන එක මෙතනදී කියාගෙන යන්නද? කමක් නැද්ද? මෙතනදී කියාගෙන යන්නද මම ඒ වගේ දෙයක් කරගන්නේ කොහොමද කියන එක? එපාද? කියන්න සර්. හරි මේ තියෙන උපන්දින ටිකක්. හරි මේගොල්ලන්ගේ එතකොට දැන් මේ තමයි උපන්දින. හරි අද දවස වෙනකොට මම මෙතනදීම අපි දාගමු නිකන් ඕනනම්
මතක් වෙන්නත් එක්කලා ඩේට් ඩිෆ් එකක් දාගමුද වයස. මම දාගෙන යනවා සමානයි ඩේට් ඩිෆ් වරහන් ඇරියා මේක කමාවක් අද දිනේට මම බලන්නේ ටුඩේ වරහන වැහුවා කමාවක් මට මොනවද ඕනේ උද්දෘතකම ඇතුලේ y උද්දෘතකම වැහුවා දෙනානේ හරි ඊට පස්සේ ඇන්ඩ් එකක් දැම්මා මම ස්පේස් දෙකක් විතර තියෙනවා සෝරි උද්දෘතකම ඇතුලේ ස්පේස් දෙකක් විතර තියෙනවා ඇන්ඩ් එකක් දැම්මා අපි මාස ගන්න ඕනේ date diff වරහන් ඇරියා මේ දිනේ කමාවක් today වරහන වැහුවා කමාවක් උද්දෘතකම ඇතුලේ ym උද්දෘතකම වැහුවා වරහන වැහුවා ඇන්ඩ් එකක් දැම්මා උද්දෘතකම ඇතුලේ ස්පේස් දෙකක් විතර තිබ්බා and date diff වරහන් ඇරියා මේ දිනේ කමාවක් today වරහන වැහුවා කමාවක් උද්දෘතකම ඇතුලේ md උද්දෘතකම වහලා වරහන වැහුවා වහලා එන්ටර් එක ගැහුවා හරි අවුරුදු 63යි මාස 3යි දවස් 17යි මෙන්න මෙතනින් පස්සේ 59යි ගණන් තියෙන්නේ මම මේ y මනම් දැම්මේ නෑ මම මේ බලා ගන්න ඕන නිසා දැම්මේ මෙන්න මෙතනින් පස්සේ අවුරුදු 59 ඒතර මේගොල්ලෝ පෙන්ෂන් ගිහින් ඉන්න ඕනේ මේගොල්ලෝ තාම පෙන්ෂන් ගිහින් නෑ හැබැයි ඒගොල්ලන්ට රිමයින්ඩ් එකක් තියාගන්න ඕනේ 59 මාස 11 වෙනකොට එයාට ලෙටර් එකක් යවන්න. හරි. ඉතින් අපිට කරගන්න තියෙන්නේ මේක මම දාගත්තේ අපිට උපන් දිනේ බලා ගන්න අවශ්‍ය නිසා විතරයි. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩේට. හරි මම ඉස්සල්ලාම අපි බලමු මේක අර ඉස්සල්ලා වගේ ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා අපි මාස 59ක් ඉස්සරහට දිනේ මොකක්ද කියන එක දාගමු. එතකොට මාස 59ක් ඉස්සරහට දිනේ මොකක්ද කියන එක බලාගන්න. සෝරි මාස 59 නෙවෙයි අවුරුදු 59යි මාස 11. එතකොට අවුරුදු 60ක් කියන්නේ 12ක් 72යි. 720යි. මාස 720ක් නේ. එතකොට මට පුළුවන් මෙතන සමානයි e date දාලා මෙතනින් මේ date එක දාලා කමාවක් මම 720 දැම්මොත් දාලා වරහන වැහුවොත් හරියටම අවුරුදු 60ක් ඉස්සරහට තියෙන date එක එනවා 2062 925 1962 925 2062 925 හරියටම අවුරුදු 60ක් ඉස්සරහට දිනේ ඇවිල්ලා තියෙනවා මේ මම මේ කියාගෙන යනකොට මොන හරි අපැහැදිලි දැන් තියෙනවා නම් අහන්න එහෙමම දැන් මම මේ කරපු දේ තේරුණා නේද සර් 720 ගත්තේ කොහොමද 720 ගත්තේ අවුරුදු 60ක් නේ අවුරුදු 60ට අවුරුද්දකට මාස කීයද අවුරුදු 60යි අවුරුදු 60යි නම් අවුරුද්දට මාස කීයද මාස 12යිනේ 60 12න් වැඩි කරා
ඒ කියන්නේ අවුරුදු 60ක් කියන්නේ මාස 720ක් නේ. සර් දැන් පැහැදිලි සිග්නල් නැති වුණා. ඈ? සිග්නල් නැති වුණා දැන් පැහැදිලි. හරි හරි. හරි 720 කියලා කියන්නේ අවුරුදු 60කට මාස 720ක් තියෙනවා. කියන්නේ මාස 720ක් තමයි මම ඉස්සරහට දාගත්තේ. දැන් මට ඕනේ මාස අවුරුදු 60කට තව මාසයක් කලින් දැනගන්න රිමයින්ඩර් එකක් දාගන්න. ඒක නිසා මම 719ක් කියලා දෙනවා මෙතෙන්ට. හරි එතකොට දීලා මම මේ විදිහට 15ට අදිනවා. හරිද? ඊළඟට පුළුවන් අපිට මේ අපිට පුළුවන් මෙතෙන්ට දැන් මෙතන අපිට දිනයක් ඇවිල්ලා තියෙනවානේ. එතකොට මෙන්න මේ දිනේ චෙක් කරගන්න පුළුවන් ටුඩේ කියන, ඒ කියන්නේ අද කියන දිනේට කලින්ද පස්සේද කියලා. තර්කයක් ගොඩනගලා කලින් නම් මොකද්ද පස්සේ නම් මොකද්ද කියලා එන්න දාගන්න ඕනේ. හරිද? එතකොට අපි මෙතෙන්ට if පාවිච්චි කරන්න පුළුවන් සමානයි if දැම්මා දාලා මම කියනවා මෙන්න මේ දිනේ අඩු නම් මොකේටද ටුඩේ කියන එකට. හරි දැන් මේකෙන් කියන්නේ මෙන්න මේ මාස 50 අවුරුදු 59යි මාස 11ක් ගියාට පස්සේ එන දිනේ අද කියන දිනේට වැඩිය අඩු නම් if තර්කයෙන් ඒක දැම්මේ. හරි ක්‍රමාවක් දාලා අඩු නම් මට මොකක්ද එන්න ඕනේ? ඒ කියන්නේ මෙයාට දැන් මේ සම්පූර්ණ වෙලා කියන එකනේ. එහෙමනම් මං උද්දෘතකම ඇතුලේ මොකද්ද දාන්නේ අපි? මොකක් හරි අපි චෙක් කියලා දාමු. හරි මොකක් හරි ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. දාලා උද්දෘතකම වහලා හරි උද්දෘතකම වහලා ඊට පස්සේ එහෙම නැතිනම් මොකද්ද කියලා දාගන්න ඕන. මම ක්‍රමාවක් දාලා නිකම්ම උද්දෘතකම දෙකක් දානවා. එහෙම නැතිනම් හිස්තැන් තියෙන විදිහට දානවා. දාලා මම මේකේ වරහන වහනවා. වහලා ඕකේ කරනවා. දැන් බලන්න මම මේ ටික 15ට අදිනවා. දැන් මේ ටික චෙක් කියලා වැටිලා තියෙනවා. හරිද? මේ ටික චෙක් කියලා වැටිලා තියෙනවා. දැන් මේගොල්ලන්ගේ වැටිලා නැහැ. මේගොල්ලන්ගේ වැටිලා නැති හේතුව තාම ටුඩේ කියන දවසට අවුරුදු 59 මාස 11ක් සම්පූර්ණ වෙලා නැහැ. අපි පොඩ්ඩක් මේක වැඩි කරලා බලමු. බර්ත්ඩේ එක පොඩ්ඩක් ආපස්සට අරගෙන 11 වෙනි මාසේ කියන එක අපි මාස 7ක් විතර ආපස්සට දාලා බලමු 3 වෙනි මාසේ. හරි. මෙතන දැන් 59යි මාස 10යි දවස් 6යි. තාම චෙක් කියලා වැටිලා නැහැ. හරි. ඊට පස්සේ මම මේක තව මාසයක් ආපස්සට ගන්න. දෙවෙනි මාසේ. අන්න මේක චෙක් කියලා වැටුණා. ඒ චෙක් කියලා වැටුනේ එයාට 59යි මාස 11 පැන්නා. එතකොට දැන් ඔයාලා Excel එක ඕපන් කරන දවස වෙනකොට අවුරුදු 59යි මාස 11 පහුවෙලා නම් මෙතෙන්ට චෙක් කියලා මැසේජ් එක එනවා. පැහැදිලිද කියප එක? පැහැදිලිද? පැහැදිලි වුනේ නැද්ද?
පැහැදිලි වුණා උන් නැත්තම් නෑ කියලා හරි කියන්නකෝ. මම කරපු පිළිවෙල ආයි කරලා කියන්න. ඒක ආයෙ කියන්නකෝ. හරි. හරි මම මුල ඉඳලම අපහු කියන්නම්. හරි මෙතන මගේ උපන්දින ටිකක් තියෙනවා. මම මෙතනින් නිකන් අපිට බලා ගන්න අවශ්‍ය නිසා මම දාගත්තා වයස කීයද කියන එක බලා ගන්න විතරයි ඒක. දැන් මට මෙතෙන්ට දාගන්න මම මෙතෙන්ට එක ස්ටෙප් එකක් විදිහට දාගන්නම්. එයාගේ අවුරුදු 59යි මාස 11ක් ගියාට පස්සේ එන දිනේ කවද්ද කියන එක. එතකොට මට පුළුවන් සමානයි e date පාවිච්චි කරන්න. e date පාවිච්චි කරලා මේක ක්‍රමාවක් මාස 719ක් ඉස්සරහට ගන්නවා. 719ක් කියන්නේ මාස අවුරුද්දට මාස 12යි අවුරුදු 60කට නම් 12 වරක් 60 12ක් කියන 720යි මාසයක් ආපස්සට ඉඳලා 719ක් මම දැම්මා. දාලා එන්ටර් එක ගහුවාම මෙතනින් එනවා මෙයාගේ මේ බර්ත්ඩේ එකට අනුව මාස ඒ කියන්නේ අවුරුදු 60කට මාසයක් අඩුවෙන් තියෙන දිනේ එනවා. මම මේ ටික මේ විදිහට ඇප්ලයි කරනවා. කරාම දැන් මේ බර්ත්ඩේ එකට අනුව මෙතන ඇවිල්ලා තියෙනවා අවුරුදු 59 මාස 11කින් දිනේ කවද්ද කියන එක. හරි. දැන් මට මේ දිනේට මම මේ දිනේ පාවිච්චි කරලා මම මේ දාගන්නවා if කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා මැසේජ් එකක් විදිහට දාගන්නවා අවුරුදු 59 මාස 11 නම් එයාට ડોකියුමන්ට් හරි මොනවා හරි රෙඩි කරන්න එක් කියලා එන්න කියලා මේ ටෙක්ස්ට් එකක් විදිහට ඉස්සරහින් පෙන්නන්න කියලා. හරිද? දැන් අපි මේ දින ටිකක් එහෙට මෙහෙට මාරු කරමු. දින ටිකක් මාරු කරමු මේක හරියට පිළිවෙලටම නැති වෙන්නේ. හරි දැන් ඔන්න අපිලිවෙලට තියෙන්නේ මෙතන 53යි ඉන්නවා 60යි ඉන්නවා ආය 55යි මැදි තැනින් තැන ඉන්නවා. හරි දැන් මම දාගත්ත මේ අවුරුදු 59 මාස 11ක් ඉස්සරහින් දිනේ දාගත්තා. දැන් මම if කියන ෆෝමියුලා එක පාවිච්චි කරලා මම කියනවා මෙන්න මේ මාස හරියට මෙන්න මේ එන දිනේ අද දිනේට වැඩිය කලින් දිනයක් නම් ඒ කියන්නේ අද දිනේට වැඩිය කලින් දිනයක් කියලා කියන්නේ අද වෙනකොට එයාගේ අවුරුදු 59යි මාස 11 කියන දිනේ පහුවෙලා. හරි ඒ කියන්නේ දැන් බලන්න මෙන්න මේ දිනේ බලන්නකෝ. දැන් මෙයාට අපි මෙයා ගමු 2023 6/19 වෙනකොට එයාට අවුරුදු මේ ගන්න සම්පූර්ණ වෙලා තියෙන අවුරුදු 59 මාස 11. හැබැයි තාම වයස තියෙන කෙනෙක් නම් එයාගේ අවුරුදු 60 සම්පූර්ණ වෙන්නේ තව ඉස්සරහ දිනයකදී. ඒක පැහැදිලිද? එයාගේ අවුරුදු 60 සම්පූර්ණ වෙන දිනය තව ඉස්සරහට කියන්නේ එයාට තව කල් තියෙනවනේ. මේ අද දිනේට වෙනකොට පහුවෙලා කියන්නේ එයාට අවුරුදු 59 මාස 11 පැනලා ඉවරයි කියන එකනේ. පැහැදිලි නේද ඒක?
පැහැදිලි නැද්ද? ඔව් සර් පැහැදිලි. හරි. එතකොට අපි ඔන්න ඔය තර්කය අරගෙන මෙතෙන්ට if එකක් දානවා සමානයි if මගේ මෙන්න මේ දිනය අඩු නම් ඒ කියන්නේ මේක කලින් දිනයක් නම් අද කියන දිනේට today හරි අද කියන දිනේට කලින් දිනයක් නම් මේ today එක වහනවා නිකම්ම කමාවක් දාලා මම කියනවා අද දිනේ කියන කලින් දිනට වැඩි අඩු දිනයක් නම් මම උද්දෘතකම ඇතුලේ චෙක් කියලා දානවා. හරි දාලා ඊළඟට එහෙම නැතිනම් මොකද්ද කියලා මම දෙනවා if formula එක ගැන කතා කරද්දී මේ කතා කරා. එහෙම නැතිනම් හිස්තනක් තියන්න ඕන නිසා මම නිකම්ම උද්දෘතකම දෙකක් දාලා වරහන වහනවා. දැන් මේක හිස් එකක් ආවා. ඒ කියන්නේ එයාට තාම අවුරුදු 53යි මාස 5යි. හරි මම මේ විදිහට පල්ලෙහාට ඇප්ලයි කරාම බලන්න අවුරුදු 59 මාස 11 පැන්නන එක දවසක් හරි පැන්නලන් එයාට චෙක් කියලා ඇවිල්ලා තියෙනවා. බලන්න මේ හැමෝටම චෙක් කියලා ආපු හැමෝටම අවුරුදු 59 මාස 11 පැනලා තියෙනවා. මේ එතකොට ඔයාලට මෙතන චෙක් කියලා වැටෙනවනේ. පැහැදිලිද? පැහැදිලිද මං කියපු එක? ඒත් නැද්ද? සර් ෆෝමියුලා එකේ මේ ටුඩේ වලට පස්සේ තියෙන මොකද්ද? ටුඩේ වලට පස්සේ වරහණක් කැරලා නිකම්ම වරහණ වහලා තියෙනවා. ඊට පස්සේ කමාවක් උද්දෘතකම ඇතුලේ චෙක් කියලා තියෙනවා. දැන් ඔයාලා ළඟ තියෙන ඩේට් එක මේ අර 720 කියන එකට මේ කලින් එකක් නම් මේ එන එකක් නිකම්ම හිස්සෙයි ඔක්කොටම මම අර කලින් දින ටිකක් දාගත්ත මේකේ. හරිද? සර් ඒක ටුඩේ කියලා දාපුවාම ඒ ෆෝමියුලා එක දාපුවාම මේ දවසින් දවස අප්ඩේට් වෙනවද? වෙනවා check කියන එක? හෙට ඔව් හෙට කම්පියුටර් එකේ තියෙන දිනේ තමයි එන්නේ. ඊ අපි කතා කරා එක. හෙට මේ Excel එක ඕපන් කරා නම් හෙට කම්පියුටර් එකේ තියෙන දිනේ තමයි එන්නේ. හරි සර්. අපි නිකන් දැම්මොත් සමානයි today මෙතන දාන්නම් සමානයි today නිකම්ම වරහන වහන්න තියෙන 2026 11 හෙට ඕපන් කරනකොට මේක 11 2 වෙනවා මේ සෝරි 2026 1යි 2026 1යි 11 තියෙන්නේ හෙට ඕපන් කරනකොට 2026 1යි 2 වෙනවා සෝරි 1යි 2 නෙමෙයි 1යි 12 වෙනවා හරි දැන් ඕනනම් මේ තව දෙයක් කරගන්න පුළුවන් ඉතින් දැන් මේකේ මේ මෙහෙම වැඩකුත් තියෙනවනේ මේක ටික සංකීර්ණ වැඩි වෙයිද දන්නේ මම මේ පොඩ්ඩක් කියන්නම් මම මේ ඩේට් එක මේක ෂෝට් කරගන්නම් අපහු හරි දැන් කෙනෙක් දැන් මෙහෙම කරගෙන ආපුවාම දැන් මේ අයගේ ඇත්තටම ඔයාලා වැඩේ කරලා ඉවරයි කියලා හිතන්නකෝ එතකොට ඒ අය චෙක් කියලා පෙන්නනවනේ ඇත්තටම ඒ අය වැඩේ ඉවරයි අනිත් අය චෙක් කියලා දාගන්න ඕනේ කියලා නිකමට හිතන්න මම ඒකටත් ඕනනම් මෙහෙම වැඩක් කරන්න මෙතන ඔයාලට පුළුවන් නිකන් බලාගන්න ඒක මේ විභාගෙට එන්නේ නැහැ මම නිකන් මේ වගේ දේවල් පුළුවන් කියලා කියන්න ඕන නිසා තමයි මේ කියන්නේ මට මේ නිකන් දැන් හිතුනේ එහෙම දෙයක් කරගත්තා නම් හරි කියන බලමු එහෙම හරියයිද කියලා මම මෙතෙන්ට දාගන්නවා මේ විදිහට දාලා බලමු වැඩේ කරලා හරියයිද කියලා නිකන් බලා ගන්න මේ එක්සෑම් එකට නම් මේ වගේ එන්නේ නැහැ අපි data ගිහිල්ලා data validation එකට ගිහිල්ලා මම මෙතෙන්ට drop down එකක් දා ගන්නවා list කියන එකට ගිහිල්ලා මෙතෙන්ට okay කියලා
හරි දාලා මම ඕකේ කරනවා. එතකොට දැන් මේ මේවට පුළුවන් මට ඕකේ එකක් දෙන්න. වැඩේ ඉවර වුණාට පස්සේ ඕකේ එකක් දෙන්න. ඒ විදිහට ඒ වැඩේ ඉවර නම් ඕකේ එකක් දෙන විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි අපි බලමු ඕකේ එක දැම්මහම මේක අයින් වෙන්න ඕන. ඕකේ එක දැම්මහම අයින් වෙන්න ඕනේ නැත්නම් චෙක් වෙන්න. අයින් වෙන්න එහෙම නැත්නම් ඒක ෆිනිෂ් කියලා දාන්න. හරි එතකොට මට පුළුවන් දැන් මගේ මෙහෙම ඇවිල්ලා තියෙන ෆෝමියුලා එක මම මෙන්න මේ ෆෝමියුලා එක ඇතුල් වෙන විදිහට මම මේට පිටින් වෙන if එකක් දාගන්නවා. ඔයාලා මේ වැඩි සංකීර්ණ ඔලුවට ගන්න යන්න එපා. දාලා මම කියනවා මෙන්න මේ හරි මම මේකට පිටින් if එකක් දාලා කියනවා මෙන්න මේක සමාන නම් උද්දෘතකම ඇතුලේ ඕකේ කියන එකට ඕකේ කියන එකට සමාන නම් උද්දෘතකම වහලා කමාවක් දාලා මම කියනවා ෆිනිෂ් කියලා දෙන්න කියලා. කමාවක් දාලා එහෙම නැතිනම් මෙන්න මේ ෆෝමියුලා එකේ තියෙන ටික වැඩ ටික වෙන්න කියලා. හරි බලන්න දැන් මම මේ ෆෝමියුලා එක පහට අදිනවා. දැන් මේ අවුරුදු 60 දැන් මේ අයගේ වැඩ ඉවර නම් ඔයාලට මේක ඕකේ කරපු ගමන් මෙතන ෆිනිෂ් වලට මාරු වෙනවා මේ. මෙයාගේ වැඩේ ඉවර නම් මේක ඕකේ එකක් දැම්ම ගමන් මේක ෆිනිෂ් වෙනවා. මෙයාගේ වැඩේ ඉවර නම් මේක ඕකේ දැම්ම ගමන් මේක ෆිනිෂ් වෙනවා. එතකොට මේ චෙක් කියලා තියෙන්නේ මේ තාම ඉවර නැති ටික. ඕනනම් මේක තවත් ඕනනම් කරගන්න පුළුවන් මේ විදිහට හෝම් එකට ගිහිල්ලා කන්ඩිෂනල් ෆෝමැටිං යනවා. මෙතනින් මං නිව් රූල් එකකට ගිහිල්ලා රූල් එකක් විදිහට දෙනවා. මේක ස්පෙસિෆික් ටෙක්ස්ට් කියන එකට මම දානවා. finish නෑ check ch c හරි දැන් මම මේක ඩිලීට් කරොත් බලන්න මේ චෙක් ටික highlight වෙලා දිනවා. මේක මං ඕකේ කරා නම් ඒක ෆිනිෂ් වෙලා අර highlight එක අයින් වෙනවා මේ. හරි එතකොට අපිට highlight වෙලා පෙන්නනවා තාම වැඩේ කරන්න තියෙන එක. දැන් මේ කොහේ හරි කෙනෙක් මෙයාගේ අපි බර්ත්ඩේ එක පොඩ්ඩක් ආපස්සට අරගෙන බලමු 56ට විතර. අන්න බලන්න එයාට අවුරුදු 56ට නෙමෙයි. මෙයා ඉච්චර ගන්න ඕනේ 50ට විතර දාමු. 50 66ට දාමු. එයාට 59යි මාස දැන් මම මේක බලන්න 59යි මාස නෑ. මම මෙයාව පොඩ්ඩක් ආපස්සට ගන්නම්. මෙයා 65 නෑ සෝරි 66ෙම පස්වෙනි මාසෙ විතර ගන්න. තාම මාස 59යි මාස 7යි අපි තුන්වෙනි මාසෙට ගත්තොත් 59 මාස 9යි පළවෙනි මාසෙට වගේ ගත්තොත් අන්න මාස 59 මාස 11 පැන්න ගමන් චෙක් කියලා ආවා. මෙයාගේ වැඩේ ඉවර කරලා මෙයාට ඕකේ එකක් දුන්න ගමන් මෙයා ෆිනිෂ් වෙනවා. පැහැදිලිද? නිකන් පැහැදිලි කියන්නේ ඔයාලට දැන් නිකන් දාලා අයිඩියා එකක් આવත් මේ වගේ දේවල් කරගන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් ඔය මේ HR බ්‍රාන්ච් එකක වගේ වැඩ කරන අයට. ඉතින් මේ වගේ දෙයක් කරගත්තා නම් ආයේ මග ඇරෙන්නේ නැහැ. ටක් ගාලා දැන් පහුවද හෙට Excel එක ඕපන් කරනකොට හෙට වෙනකොට යාට 59 මාස 11 සම්පූර්ණ වුණා නම් චෙක් කියලා මේක highlight වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. වැඩේ කරලා ටක් ගාලා මෙතන ඕකේ එක දැම්මම නම්
නිකම්ම මේක ෆිනිෂ් එකට යනවා. එතකොට බලන්න බලා ගන්න පුළුවන් ෆිනිෂ් කරලා තියෙන්නේ කවුද, තාම කරන්න ඉන්නේ කවුද, තව එහෙම නැතුව ප්‍රශ්න නැත්තේ කාටද කියන එක බලා ගන්න පුළුවන්. ඒ ඔය පොඩි දේ කරගන්නේ නැතුව ගොඩක් දේවල් මග ඇරෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරගන්න පුළුවන් Excel පාවිච්චි කරලා. ඊගාවට දල අයිඩියා එකක් ආවද මේ වගේ දේවල් පුළුවන් කියන එක? කට්ටිය එන්න එන්න අඩු වෙනවා මේ සංකීර්ණ වුණා වැඩි වගේ. අයිඩියා එකක් ආව නේද? ඔව් සර්. ඔව් සර්. හරි මේ 10 වෙලාව කට්ටිය අඩු වෙනවා. දැන් මං හිතන්නේ අපි පොඩ්ඩක් සංකීර්ණ දෙයක් කතා කරපු හින්දා එපා වුණත් දන්නේ නැහැ. අපි ඩේට් වල කතා කරා ගොඩක් දේවල්. උතනින් පිට දෙයක් නම් ඩේට් වල එන්න විදිහක් නැහැ ඔයගොල්ලන්ට කොහොමත්. පොඩ්ඩක් ওই ටික බලා ගන්න. මේ තව ලොජිකල් ෆෝමියුලා සම් product ටික කියන්නම්.